ඊළඟට තුන්වෙනි කාරණාව. මරණ ධම්මෝ මේ මරණං අනදිතෝති අභින්නම් පච්චවේකිතබ්බ. මේ ලෝක කිසිම කෙනෙක් මරණය අතික්‍රමණය කරපු අය නෙවෙයි. ඒ බව ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව නිතරම හිතන්න කිව්වා. දැන් උපාසකම්ම කෙනෙක් වැන්දට පස්සේ උපාසකම්මට නිවන් සුවම ලැබේවා කියලා වැන්දොත් අනවබෝධයෙන් ඉන්න උපාසකම්ම කෙනෙක් නම් ආවි ස්වාමීන් වහන්සේ මම මරන්න දාරි හදන්නේ. ඇයි ඉතින් නිවන් සුව ලැබෙන්නේ මරුණට පස්සේ කියලානේ ගොඩක් ඇත්තෝ හිතන් ඉන්නේ. හැබැයි අපිට ඔය බුදුරජාණන් වහන්සේගේ උදාන ඊළඟ රහතන් වහන්සේලාගේ උදාන රහත් තෙරණින් වහන්සේලාගේ උදාන නේ අවබෝධ කරගන්න එක ජීවත් වෙලා ඉන්නකොටම කරන්න පුළුවන් දෙයක්. ඒකනේ කිව්වේ අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනක් පුනක්. ගහකාරක දිට්ඨෝසි පුනගේහං නතාසි. මේ ගෘහය හදන ගෘහකාරකය මං හඳුනාගත්තා. පුනගේහං නතාසි. ගෘහකාරකය හඳුනාගත්ත නිසා ආයේ ගේ හදන්න ඉඩක් නැහැ. පුනගේහං නතාසි. සබ්බාදේ පාසුකා භග්ගා ගහකෝටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මච්චක. මේ විසංඛාරගත වෙන සිත මේ අවුල් වෙන මේ හෙලවෙන හිත ආයි අවුල් වෙන්නේ නැති වෙන්නේ හෙලවෙන්නේ නැති විදියට සකස් කරගත්තා. ආයිමත් මාරය නුඹට මාව නුඹේ ග්‍රහණයට ගන්න බෑ. ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා නැත්නම් පරිනිර්වාණයටපත් වෙනවා. හැබැයි මේ දුක් ආයි නැවත නැවත විපාක දීම පිණිස මම මේ භවයට ගමන් එන්නේ නැහැ. ඒකනේ දැන් ඔය දැන් රහත් දෙවියන් වහන්සේලාගේ උදාහරණයක් තියෙන හරිම ලස්සන වැද්ද කියන්නේ අය තමන් අර ජී ජීවිතේ ඉන්නකොට විඳපු මේ දුක සහ ඇත්තටම මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ ලබන සැනසීම, ඒ විමුක්ති සුවය, ඒ නිරාමිස ප්‍රීතිය පුතුම විදියට මේ වර්ණනා කළා. ඒ නිසා පින්වත්නි අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඔබත් අපත් මේ සියලු ලෝකේ යමක් හටගත්තා නම් හේතුන් සහ ප්‍රත්‍යයන්ගේ සමவாயය මේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගත් යම් සංස්කාර ධර්මයක් තියෙනවාද ඒ හැම සංස්කාර ධර්මයක්ම උපාද චිති භංග ඉපදෙනවා වෙනස් වෙමින් පවතිනවා විනාශ වෙලා යනවා. එතකොට එනම් මේ මරණ ධර්මය කියන එක සියලු දෙනාට පොදුයි. බුදුවරු පිරිනිවන් පානවා, රහතන් වහන්සේලා රහත් දෙවියන් වහන්සේලා පිරිනිවන් පානවා නේ. ඊළඟට ස්වාමීන් වහන්සේලා අපවත් වෙනවා. ඒ ප්‍රභූවරු මේ මොනවද අභා ප්‍රාප්ත වෙනවා. මේ දේවාදී ආගම අදහන අය ස්වර්ගස්ත වෙනවා නේ. දෙවිවරු චුත වෙනවා. මොන වචනින් කිව්වත් වෙන්නේ එක භවයක ගමන නිමා කළා ආය අලුත් තැනක මේ ගමන ආය හදාගන්න මේකනේ මේ චක්‍රය හැමදාම මේක දිගින් දිගටම ගමන් කරන මේ චක්‍රයෙන් එළියට එනකම්. එනම් පින්වත්නි මේ මරණය කියන ධර්මතාවය අපි කිසිම කෙනෙක් ඉක්මව උපයන්නේ නෙමෙයි මේක අපි හිතන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මතකද ඔය කාලයක් මේ ලෝක විනාශ වෙනවා කියලා මේ මෝඩ මිනිස්සු වගේ මේ පොළොව යට පොළොව හාරලා කොන්ක්‍රීට් බංකර හදලා නේ ඒවට වායු සමීකරණ හයි කරලා ආහාර පාන තියාගෙන එහෙම ජීවත් වෙන්න ආරක්ෂා වෙන්න හැදුවනේ. හැබැයි අපි දන්න භාග්‍යතුන් වහන්සේ වදාළනේ දැන් අන්තරික්කේන සමුද්ද මැජ්ජේ අභ්‍යවකාශ වෙන්න පුළුවන්. මූද මැද වෙන්න පුළුවන්. න පබ්බදානං විවරම් පවිස්ස පර්වත කුහරයක වෙන්න පුළුවන්. අර ඒකනේ පොළොව යටනේ පොළොව යට කොන්ක්‍රීට් දාලා බංකර හදාගෙන ඉන්නේ. න පබ්බදානං විවරම් පවිස්ස පර්වත කුහරයක වෙන්න පුළුවන්. න විජ්ජතේසෝ ජගති පදේසෝ අන්න මරණයෙන් ගැලවෙන්න පුළුවන්
ශක්තියක් තියෙන නවිජ්ජති සෝ జగති ප්‍රදේශෝ ඒ වගේ හැකියාවක් තියෙන ප්‍රදේශයක් තථාගතයන් වහන්සේ දකින්නේ නැහැ කිව්වා. මරණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි හැමෝම මැරෙන මිනිස්සු නම් අපි එහෙනම් ජීවත් වෙලා ඉන්න ඕන කාලේ අපි මේ ශරීරය සහ මේ ඔළුව මේ මනස මේ සිත තමාගේ විමුක්තිය උදෙසා අනේකාගේ විමුක්තිය උදෙසා තමාගේ ලෞකික ජීවිතයේ සැනසීම යහපත පිණිස අනේකාගේ ලෞකික ජීවිතයේ සැනසීම පිණිස නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීම උදෙසා අපි යොදව ගන්නවා. මම දැක්කා සමහර උපාසකම්ම මට නඩු නැහැ. නමුත් මම උසාවියට යම් අවස්ථාවකදී ගියාම මම නිකන් ওই වගේ ස්ථාන ගිහිල්ලා අධ්‍යයනය කරන බලන් ඉන්නවා අත්දැකීම් ගන්නවා. ඉතින් මට දකින්න ලැබුණා මම උපාසකම්ම කෙනෙක් මම ඇහුවා අම මොකද උසාවිය කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ ඉඩම් නඩුවක් කිව්වා. අවුරුදු 50ක් විතර නඩුව මට කිව්වා. ඉතින් බලන්නේ උසාවියමයි මැරෙන්නේ. දැන් එතකොට අර තේරුමක් නැති වැඩක් කරන්නේ. කිසිම තේරුමක් නැති වැඩ. මොකටද දැන් ඔක අයිතිය ලැබුණා? මැරෙනවද දැන්? ඒක එක්ක ළමයෙකුට බාර දීලා ලෝය කෙනෙක් බාර දීලා ඒ ලෝයට ඒ ගාන වැටෙන්න හැදුවා නම් එයා එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙන. මොකටද ඉතින් අච්චර උසාවියේ ජීවිතේනේ මැරෙන ජීවිතයන්නේ. මං කියන්නේ තමන්ගේ දේවල් වල අයිතිය අසාධාරණ විදියට කවුරු අත්පත් කරගන්නවා ඒක අතාරින්න කියන එක නෙමෙයි. යුක්තියට නීතියට මේ බුදුරජාණන් වහන්සේ පවතින රාජ්‍ය නීතියට අනුගත වුණා. භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලාත් අනුගත වුණා. රාජ්‍ය නීතියට විරුද්ධ වෙන්න කියන්නේ. ඒක වුණත් යථාර්ථවාදී විදියට දකින්න එපාය. නේ මං කියන්නේ ඒකනේ මම කියන්නේ. මොකටද ඉතින් අවුරුදු 50 ජීවිත කාලෙම උසාවියට මැරෙන්නේ? අපේ මේ මැරෙන මේ දිරන රෝගයන්ටපත් වෙන මරණ ධර්මයට යටත් වෙන මේ ශරීරයෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕන. බුදුචාන් වහන්සේ කොහොමද කිව්වේ? මාර්යා කිව්වකට කොහොමද දන්නවද? කිරිබොන ළමයෙක් වගේ හැසිරෙන්න කිව්වා. මාර්යා කිව්වේ යන්නේම. අර අම්මා වැඩිහිටියෙක් වුණාට කිරිබොන ළමයෙක් වගේ හැසිරෙන්න. හැබැයි බුදුචාන් වහන්සේ අපිට කිව්වේ කොහොමද? හිසගිනි ගත්තෙකු එදිනි නිවන ලෙසට මදකොත් කුසලට අමානුයි. කියන්නේ ඔළුව ගිනි ගන්න කියන්නේ දැන් මේ ඔළුව ගිනි ගන්නකොට පින්වත්නි මේ කොණ්ඩේ ගිනි ගන්නකොට අපි බලනවාද කවුද මේක මේ ගිනි තිව්වේ පෙට්‍රල් වලින්ද භූමි තෙල් වලින්ද ඊට වැඩි මේ සතුන් මේ තෙල් වලින්ද ගිනි තිබ්බ කියලා අපි හොයන්නේ නැහැ. අපි බලන්නේ මේ ගින්න කොහොම හරි නිවා ගන්න. ආන්ගේ විදියට ඒ කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න. කුසල් ධර්මයන් වඩන්න කිව්වා. ප්‍රමාද වෙන්න එපා කිව්වා. ප්‍රමාද වුණොත් හරියට ජීවත් වුණා මැරිච්ච කෙනෙක් වගේ කිව්වා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් පින්වත්නි අමරණීයත්වයටපත් වෙන්න නම් මේ අමරණීය මාර්ගයේ තථාගත ධර්මයේ ගමන් කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව මේකයි.